වෙල්කම් ටු ද ෆිට් චැට් විත් ගිහාන්. අපි අද මේ එපිසෝඩ් එකේ කතා කරන්නේ කෙනෙක් ජිම් එකට ආවට පස්සේ එයාට භාවිතා කරන්න වෙන උපකරණ ගැන. වෙල්කම් කෝච්. කෝච් එතකොට මුලින්ම අපි මේ උපකරණය පටන් ගත්තොත් මේක මොකද්ද? මේ ඕනම ජිම් එකක තියෙනනේ කාඩියෝ ලයින් අප් එක. ඒතර ඒකේ තියෙන අනිවාර්ය දේ තමයි ට්‍රෙඩ්මිල්ස්. මේ ට්‍රෙඩ්මිල් එක. මේකේ ස්ටාර්ට් ඇන්ඩ් ස්ටොප් බටන්ස් තියෙනවා. ඒතර අපි ස්ටාර්ට් කරා ගියමුකෝ අපි. මේක දැන් අපි ස්ටාර්ට් කරලා යනවා. ඒතර මේක ස්ටාර්ට් වුණාට පස්සේ මේකේ වේගය අඩු වැඩි කරන්න පුළුවන්. ඒතර වේගය අඩු වැඩි කරන්න ඕන Tamanට මැනේජබල් ලෙවල් එකක ඒක මුලින් එන කෙනෙක් කොහොමත් ට්‍රේනරගෙන් අහගෙන සහ ඒ ට්‍රේනට කියන්න ඕන Tamanට පුළුවන් ලෙවල් එක කොහොමද කියන එක. ඊළඟ මේකේ තියෙනවා ඒක තමයි දැනගන්න ඕන ඕනම ට්‍රෙඩ්මිල් එකේ තියෙනවා මේ one touch key. ඒ කියන්නේ අපි දැන් මේක 1 by 1 වැඩි කරන්න පුළුවන් මේ විදිහට. අඩු කරන්න පුළුවන්. හැබැයි මේක one touch key දෙනවා. උදාහරණයක් විදිහට මම එක සැරේ මේකේ දැන් මේ touch panel එකේ මම 4 දැම්මොත් එක සැරේ ආයෙ මම මොකුත් කරන්නේ නැහැ මේ 4ට යනවා එක සැරේ. එහෙනම් මේ one touch key වලට අත ගන්න යන්න එපා මුලින්ම. 1 by 1 වැඩි කරගන්න. තමන්ට ටොලරේට් කරන්න තමන්ට දරන්න පුළුවන් විදිහට වැඩි අඩු කරගෙන ගිහලා හුරුනාට පස්සේ මේ one touch key වලට යන්න. එතකොට කෝච් මේ බයික් එක මොකද්ද? මේ අප්‍රයිට් බයික් එක. ඒතර බයික් වර්ග හුඟක් තියෙනවා. අපේ නැතිනේ මේ අප්‍රයිට් බයික් විතරයි. ඒතර මේකේ ස්පින් බයික් තියෙනවා, රිකම්බන්ට් තියෙනවා, හුඟක් බයික් වර්ග තියෙනවා. ඉතින් මේකත් අපි එන ඕනම කෙනෙකුට ෆැට් බර්නින් වලට එහෙම නැත්නම් වෝම් අප් සෙෂන් එකේ එක ප්‍රධාන මූලික අංගයේ විදිහට වගේ අපි යොදා ගන්න. එක එක බයික් ඔපරේට් කරන හැටි, ටෙන්ෂන් එක අඩු වැඩි කරගන්න හැටි, ඒ දේවල් වෙනස්. ඉතින් මේ ලයිෆ් ෆිට්නස් මේ බයික් මොඩල් එකෙන් නම් දැන් අපි සීට් ඇඩ්ජස්ට් කරන්න මෙහෙම මේක උස්පාත් කරගෙන මෙතනින් ඊට පස්සේ අපි නැගලා අපි මෙතන යද්දී මේකේ ටෙන්ෂන් එක මේකේ තියෙන ඩයිනමෝ සිස්ටම් එක. අද මේකේ තියෙන මේ අපි පටන් ගනිද්දිම එයාම බැටරි එකකින් කරන්ට් එක ජෙනරේට් කරනවා. අපිට යද්දි මේ ලෙවල් එක ටෙන්ෂන් එක අඩු වැඩි කරන්න පුළුවන්. මේ ලෙවල් 1 to 9 තියෙන අතර මේවා 10 20 එහෙම දාගන්න පුළුවන්. මේ ලෙවල් එක උඩරින් මට මතක නැහැ. අපි මම හිතන්නේ ලෙවල් 10 යනවා නම් 1 0 ඒ වගේ. හරිද? අපිට ඒක මදි නම් තව වැඩි කරන්න පුළුවන් 1 5 අර වගේ. ලෙවල් 15 එහෙම. ඉතින් ඒකේ අඩු වැඩි කරන්නේ මේ විදිහට. එක එක බයික් වල වෙනස්. ඒක ඉතින් තමයි යන ජිම් එකේ මොකද්ද තියෙන උපකරණ කියලා බලලා ට්‍රේනර්ත් එක්ක කතා කරලා තමයි කරගන්න වෙන්නේ. ඔව් කෝච්. අපිට කියන්නකෝ මේ ඩම්බෙල් ගැන ඩම්බෙල් වලින් මොකද කරන්නේ සහ මොකද වෙන්නේ කියලා. මේ ඩම්බෙල්ස් කියන්නේ මේවා. එතකොට අපි ගත්තොත් දැන් මූලිකව අලුතෙන් එන කෙනෙකුට දැනගන්න ඕන දේවල් නේ අද කතා කරන්නේ. එහෙනම් මේ ඩම්බෙල්ස් ඉතින් කිලෝ අපි ගාව නම් තියෙන කිලෝ 5 ඉඳන් සාමාන්‍යයෙන් කිලෝ 2 විතර ඉඳන් උඩට ඩම්බෙල්ස් තියෙනවා. කිලෝ 1 එකේ පොඩි ඩම්බෙල්ස් ඒවත් තියෙනවා. ඔය ඇරොබික්ස් එහෙම කරද්දී යූස් කරන. මේකෙන් ඉතින් කරන දේවල් ගොත් හැම එක්සර්සයිස් එකම ඩම්බෙල්ස් වලින් කරයි. හරිද? අප්පර් බොඩි ලෝ බොඩි හැමදේම කරයි. අර ඩම්බෙල් මේ ෆික්ස්ඩ් බාබෙල් රැක් එක. මේකත් ඉතින් අලුතෙන් එන ආධුනික කෙනෙක් දැනගෙන ඉන්න එක හොඳයි. මොකද මේකත් හුඟක් වෙලාට ඒවලට අපි යූස් කරනවා මේ උපකරණ. ඔව් අපිට කියන්න කෝච් දැන් මේ බායකට කියන නම මොකද්ද? මේකෙන් මොනවද කරන්න පුළුවන් ව්‍යායාම? මේ අපි පොදුවේ හඳුන්වුවොත් මේ ඔක්කොම බාබෙල්ස් තමයි. ඒතර මේක ඇවිල්ලා අඩි 7යි. මේ 7 ෆීට් බාබෙල් එක. ඒතර බාබෙල් වල මේක ඇවිල්ලා අපි ඔලිම්පික් බා කියලා හඳුන්වනවා. ඒ කියන්නේ නිකන් ඔලිම්පික් වේට් ලිෆ්ටිං ඉවෙන්ට් වල එහෙම යූස් කරන ආකාරයේ බායක නිසා. එතකොට මේ 7 ෆීට් බාබෙල් එක මේක. මේ 7 ෆීට් බාබෙල් එකේ ව්‍යායාම ගත්තොත් හැම ව්‍යායාම කරයි. බේසිකලි ඔයාට බාබෙල් එක්සර්සයිසස් කියන්නේ ඉතින් ඕනම බොඩි පාර්ට් එකට කරන්න පුළුවන්. අපි කතා කරොත් මේ තියෙන්නේ මේකෙම අඩි 5 ෆීට් බායක 5 ෆීට් බාබෙල් එක. මේ තියෙන EZ බා. උතර මේ එක එක ව්‍යායාම සඳහා ගැලපෙන ආකාරයට මේ බාර් අපි යොදා ගන්නවා එන අයට. ආධුනිකයන්ට ඕන කෙනෙක් යොදා ගන්නවා. ඉතින් ඒක තමන්ගේ පුහුණු කරු දෙන වර්ක්අවුට් එකත් එක්ක බලලා එයායෙන් අහලා මොන බාරකින්ද ඒ දේ කරන්න ඕන කියන එක තමන් කතා කරගන්න. අනිත් තමයි බාර්ගේ බර. සාමාන්‍යයෙන් මේක ස්ටෑන්ඩඩ් බර කිලෝ 20 එනවා. හරිද? ඒතර මේක ගත්තොත් අපේ කිලෝ 12ක් වගේ. 12ක් 12014ක් වගේ දෙනවා. මෙතන දෙනවා කිලෝ 10ක බර. ඉතින් බාර්ගේ බරත් වැදගත්. මොකද බාර්ගේ බරත් තමන් ව්‍යායාම කරද්දී තමන්ගේ මේ ලෝඩ් එකට එකතු වෙනවනේ.
ඒ හින්දා හැමදේම දැනගෙන ට්‍රේනර්ස් එක්ක කතා කරලා තමා කරන්න වෙන්නේ අලුතෙන් එන කෙනෙක්. ඊළඟ උපකරණයක් විදිහට අපිට කිව්වොත් මේ යුටිලිටි චෙයාර් එක. ඒ යුටිලිටි චෙයාර් කියන්නේ මේ සීට් එක මේ පුටු වලට කියන අපි යුටිලිටි චෙයාර් කියලා. ඒතර ඕනම සීටඩ් පොසිෂන් එක ගැන එක්සර්සයිස් එකකට අපි යොදා ගන්න පුළුවනි මේ උපකරණය. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන්ම ඕනම ජිම් එකක තියෙනවා අනිවාර්යයෙන්ම තිබිය යුතුයි මේ ඇඩ්ජස්ටබල් බෙන්චස්. ඒතර මේක හයිට් එක මේ බෙන්ච් එකේ හයිට් එක අපිට මෙහෙම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේ ආකාරයට. නේ? එතකොට තමන්ගේ ව්‍යායාමයට අනුකූලව මේ බෙන්ච් එකේ හයිට් එක කොහොමද වෙනස් කරගන්නේ කියන එක ඉතින් ඉන්න පුහුණු කරොත් එක යාදින වර්ක්අවුට් එකක් කතා කරලා ආධුනිකයෙක් කරගන්න ඕනේ. අලුතෙන් එන කෙනෙකුට උනත් අපි යූස් කරන එක්සර්සයිස් මැෂින් එකක් විදිහට මේ ලැට් පුල් ඩවුන් එක හඳුන්වලා දෙන්න පුළුවන්. මේන්ලි අපි එක්සර්සයිස් කරන්නේ මේ ලැටිසිමස් මාංශපේශිය වල මාංශපේශියට. එතකොට මේක Tamanට වර්කින් ඇන්ගල් එක වෙනස් කරගන්න මේ grip එක වෙනස් කරයි. grip හුඟක් තියෙනවා මේකේ. වෙනස් කරන්නේ මෙහෙම මේ විදිහට ඇරලා මේක Tamanට අවශ්‍ය grip එක මේකට දාගන්න පුළුවන්. නමුත් අපි ආධුනිකය මුලින්ම එනකට හුඟක් කරලා දාන්නේ මේ බේසික් grip එක තමයි. workout එකෙන් workout එක වෙනස් වෙනවා. මොන grip එකද use වෙන්නේ කියලා. ඉතින් ඒක workout එක හැටියට ට්‍රේනර්ත් එක්ක කතා කරලා තමයි කරගන්න වෙන්නේ. අලුතෙන් ජිම් එකට යන කෙනෙකුට. ඔව් කෝච්. එතකොට මේ උපකරණය මොකද්ද? මේක ඇවිල්ලා කේබල් ක්‍රොස්ஓවර් එකක්. මේකත් හරිම versatile equipment එකක්. කියන්නේ ඇත්තටම එක්සර්සයිස් අපිට අසවල් ව්‍යායාම කියලා නම් කරන්න බෑ. ඒ තරම්ම ව්‍යායාම වලට අපිට මේක කියන්නේ ව්‍යායාම වෙනස් කරලා ව්‍යායාම හදත් අපිට මේක යූස් කරන්න පුළුවන්. ඒ තරම් උග එක්සර්සයිස් වල අපිට භාවිත කරන්න පුළුවන්. හැම බොඩි පාර්ට් එකම ටච් කරන්න පුළුවන්. මේක ඇත්තටම අපි අලුතෙන් එන කෙනෙකුට දෙනවා කියන්නම් බෑ. ආධුනිකම කෙනෙකුට. නමුත් මම ඔයාලට හඳුන්ලා දෙන්නම් මොකද්ද කියන එක මේක ඇඩ්ජස්ටබල් ක්‍රොස්ஓවර් එකක්. ඒතර මේ තියෙන මේ පින් එක මේ ඇඩ්ජස්ටබල් පින් එක මේක අපිට මේ ආකාරයට අල්ලලා ඕන තැනකට මේ කොටස අරන් ගියයි. ඊට තමන්ගේ කියන්නේ හයිට් එක වෙනස් කර හැකි මේකේ. සහ ඊළඟ දේ තමයි මේ grip එක change කර හැකි මේකේ. මේ තියෙන මේකට එන ස්ටෑන්ඩඩ් grip එකක් ඒක අපිට වෙනස් කර හැකි. මේකට ඕන නම් ඔයාලට ඔව් දැන් මේක තව එකක් ඒ වගේන මේක දාන්න පුළුවන්. එහෙම නැත්නම් rope එක දාන්න පුළුවන්. ඉතින් මේකට attach කරගන්න පුළුවන් තමන්ට අවශ්‍ය ව්‍යායාමයට අවශ්‍ය ආකාරයට මේ grip වෙනස් කරගන්න පුළුවන්. ඉතින් හරිම versatile ඕනම body part එකට exercise කරන්න පුළුවන්. හැබැයි ව්‍යායාම කරලා අත්දැකීමක් නැති කෙනෙකුට අපි මුලින්ම දෙන්නේ නැහැ. නමුත් දැනගෙන ඉන්නේ කොහොඳයි. මොකද මේක ජිම් එක අනිවාර්ය අංගයක්. එතකොට කෝච් මේ උපකරණය මොකද්ද? මේක seated bench press කියන්නේ මේක. මේකේ bench press machine එක. අපි ගත්තොත් මේ තියෙන weight stack එක. ඕනම මේ වගේ single station machine එකක එනවා weight stack එකක්. ඒක plate loaded machines ඇරුණාම මේ වගේ pin loaded type න එනවා. ඉතින් ඒ ආපුවම එන ඕනම ආධුනිකයෙකුට පුළුවනි තමන්ට අවශ්‍ය weight එක select කරගන්නේ මේ pin එක අරගෙන අපි ඕන තැනට මෙහෙම දානවා. මේ වගේ එන single station weight stack type වල එන්නේ මේ විදිහට තමයි select කරගන්න. එහෙම නැත්නම් තව සමහර ඒවා ගෙනවා මේ button press කරලත්. නමුත් හුඟක් වෙලාවට මම gym වල දැකලා තියෙන්නේ මේ type එක තමයි. ඒතර weight එක select කරගන්න ඕන. ඊට පස්සේ මේ උපකරණයේ උස seat එකේ උස adjust කරගන්න ඕන. එක එක උපකරණ වල එක එක විදියයි. දැන් අපේ ළඟ තියෙන එකේ මෙහෙම මේ විදිහට adjust කරගන්න පුළුවන්. ඒක තමන්ගේ height එක adjust කරගන්න ඕන මේ පපුව මට්ටම මේ බායකට එන විදියට. ඇත්තටම අපි හුඟක් වෙලාවට use කරනවා අලුතෙන් එන අයට විශේෂයෙන්ම ladies ලාට use කරනවා. මේක seated chest press එක. මට හරියටම දැන් කියන්නේ හැම gym එකකම මේ විදිහම නැහැනේ. ඒ හින්දා ඔයාලා යන gym එකේ තියෙන machine එක operate වෙන විදිහ අහලා දැනගෙන තමා කරන්න වෙන්නේ. weight selection එක තමයි මම අර පෙන්නුවේ කලින්. ඒක සාමාන්‍යයෙන් පොදු වෙන විදිහ තමයි. ඔව් කෝච්. එතකොට මේ උපකරණය මොකද්ද? මේ ව්‍යායාම කරන්න එන කෙනෙක් මුල ඉඳන්ම තමන් ව්‍යායාම කරන අවසාන දවස වෙනකම්ම යූස් කරන ප්‍රධාන උපකරණයක් තමයි මේක ස්කොට් ට්‍රැක් එක. ඒතර මේ ස්කොට් ට්‍රැක් එක අපි මුලින්ම එන කෙනෙකුට දෙන්නේ නැහැ ඇත්තටම. ඒකෝ බාරකම අපේ කිලෝ 20ක් වගේ වරයි. සහ මේ මූවමන්ට් එකේ පොස්චර් එක මේන්ටේන් කර හැටි ඔය ඉස්සලා අපි හදන්න ඕන. හදලා තමයි අපි ඕන කෙනෙක් ස්කොට් ට්‍රැක් එකකට ගන්නෙ. මේ තියෙන්නේ 7 feet barbell එකක්. එතකොට මේ බාබෙල් එකට මේ පැත්තෙන් ලෝඩ් කර හැකි weight දෙපැත්තෙන්. එතකොට මේ තියෙන්නේ මේකේ රැක් එක. අපි යූස් කරලා ඉවර වුණාම weight ආයෙ රීරැක් කරන්නේ මේකේ. මේ පාර්ට් එකේ. ඕනම ආධුනිකයෙක් අනිවාර්යයෙන්ම weight එක භාවිතා කිරීමෙන් පස්සේ ආයෙ රීරැක් කරන්න. ඒකත් ජිම් එකට හුරු වෙන්න ඕන දෙයක්. මේ උපකරණ යූස් කරද්දී මේ බාබෙල් එක හැම වෙලේම තමන්ගේ chest height එකට වගේ තියාගන්න ඕනේ.
එතකොට කෝච් මේ උපකරණය මොකද්ද? මේ ලෙග් එක්ස්ටෙන්ෂන් එක. එතකොට මේකේ අපි කරන්නේ මේ තයි එකේ ෆ්‍රන්ට් සයිඩ් එක. quadriceps වලට තමයි අපි මේ එක්සර්සයිස් කරන්නේ. මේ තියෙන ෆුට් පෑඩ් එක Tamanට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ විදිහට. දැන් මේකේ එන්නේ මෙහෙම. එක එක උපකරණ වල එක එක විදියයි. ඒක ඉතින් Taman යන ජිම් එකේ තියෙන විදිය තමයි. සහ මේ සීට් එක ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. දැන් මේකේ නම් පැහැදිලිව පේනවා මේ මෙම එකේ සිට මෙම 7 දක්වා මට්ටම් තියෙනවා. එතකොට ඒක අපි මෙතන මේ liver එකෙන් මේව සීට් එක ඉස්පුරාට පස්සලා අරන් යන්න පුළුවන්. හරිද? ඒක හැම වෙලේම Taman යන ජිම් එකේ තියෙන උපකරණය කොහොමද ක්‍රියා කරවන්නේ කියලා අහලා දැනගෙන තමයි කරන්න වෙන්නේ. weight selection එක මේ pin එක අරගෙන අපිට අදාළ weight එක select කරගන්න පුළුවන්. basically මේක operate කරන්නේ මේ විදිහට. එතකොට Taman වාඩි වෙලා මේක මේ කකුල් දෙකෙන් මෙහෙම මේ ආකාරයට lift කරන්න තියෙනවා. හරි? මේව. එතකොට මේ red dot එකක් මේකේ තියෙන්නේ. knee එක හැම වෙලේම ඒ ආසන්නයේ තියෙන්න ඕනේ. ඒකට තමයි ඒක මෙතන තමයි ඉන්ඩිකේෂන් එක. ඉතින් අර තමන් යන ජිම් එකේ තියෙන උපකරණය කොහොමද කියලා අහලා දැනගෙන ඔපරේට් කරන්න. එතකොට කෝච් මේ උපකරණය මොකද්ද? මේකෙන් මොකද වෙන්නේ? මේ ලෙග් කර්ල් නම් වර්ග කීපයක් තියෙනවා. seated laying සහ standing. අපි ගාව තියෙන්නේ මේ seated සහ standing කියන වර්ග දෙක විතරයි. උගක් කාලේ ජිම් වල තියෙන්නේ මේ laying නිදාගෙන ක්‍රියාත්මක කරන ආකාරයේ මැෂින් එකක්. දැන් මේ ලෙග් කර්ල් එක කියන්නේ අර අපි කලින් කතා කරපු එක්ස්ටෙන්ෂන් එක මේ තයි එකේ මේ ඉදිරිපස කොටසනේ වර්ක් කරන්නේ. මේක පිටුපස කොටස. hamstring කියන part එක. එතකොට මේකෙත් weight එක adjustment එක ඒ විදිහමයි. මේ pin එක කරගෙන අපිට අවශ්‍ය තැනට දැම්ම හැකි. ඔව්. මේ foot rest එක වෙනස් කරන්න පුළුවන් තමන්ගේ කකුලේ දිගත් එක්ක මේ විදිහට බලලා. හැම වෙලේම මේ ankle එක මේ හරිය මේ foot rest එකට එන්න ඕනේ set වෙන්න ඕනේ. ඊට පස්සේ seat adjustment එකක් තියෙනවා. seat adjustment එක මේ pin එක උස්සලා ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. තමන්ගේ උසත් එක්ක තමයි ඔය තීරණය වෙන්නේ. ඉතින් තමන් යන ආයතනයේ තියෙන මැෂින් එක මොන වගේ මැෂින් එකක්ද කියලා බලලා ඒක ඔපරේට් කරන හැටි එතන ඉන්න පුහුණු කරවගෙන අහගන්න. ලෙග් කර්ල් එකෙන් ක්‍රියාවට යොදවන්නේ මේ මම අර කලින් කිව්වා වගේ මේ hamstring කියන මාංශ පේශි කාණ්ඩය.